ඉතින් හැම දිනකටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම අද පරණ බඩු කඩේ පැත්තේ ආවා. මට හිතුණා ඔයගලන්ටත් වීඩියෝ එකක් කරන්න. මොකද ඔයගලන්ට ඕන වෙන දේවල් මෙතන ඇති කියලා. ඉතින් මම මුලින්ම ආපු ගමන් දැක්ක මෙතන තියෙන කම්පියුටර් බෝඩ් ටික. ඉතින් මෙතන මේ හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම මේව වැඩ කරනවා ඇති. එහෙම ගැටලුවක් වෙන්න විදිහක් නැහැ මොකද මේ මැෂින් වලින් ගලවපු ඒවා. මෙතන එකක් තියෙනවා කැපැසිටර් 500. ඉතින් ඔයාලට පේන ඇති මෙතන PC දෙකක් තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම තියෙනවා හાર્ඩ් එක ප්‍රොසෙසරය RAM ටික මොකද දන්නේ නැහැ උඩ මොනවට අයින් කරලාද දන්නේ නැහැ සමහරට වැඩ කරනවද දන්නේ නැහැ මේක i5 මේ මැෂින් වගේක් තියෙන්නේ මැෂින් දෙකක් තියෙනවා මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ ඔයාලට ඕන නම් බලලා ගන්න පුළුවන් මෙන්න ප්‍රොසෙසර් එක බලන්න i5 third generation processor එකක් තියෙන්නේ. ඉතින් processor එක ගත්තත් වටිනවා. මෙන්න තියෙනවා i5 කියලා ගහලා. ඉතින් තියෙන හાર્ඩ් ටික නම් ෂුවර් එකටම වැඩ කිසිම අවුලක් වෙලා නැතුව ඇති. ඉතින් මෙතන ටිකක් එහාට ගියාම මේ වගේ අයින් කරපු කේසින් ටික තියෙනවා මෙන්න මෙතන. මෙතන තියව හම්බුණා මයික් එකක්. ඒකට මෙතෙන්ට ආපුවාම ෂෙට් වල කෑලි වගේක් තියෙන්නේ. මේ මතකෙදී මේ LG home theater එකක මේ තව ස්පීකර් දෙකක් තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා මේ පයින් සෙට් එක කෑලි වගේ. ඒවනම් කරවලා දාලා ගෙනත් දාලා තියෙන්නේ. සමහරට කරුණ හැවිල්ලා යාට ඕන ටික ගලවගෙන ගියා වෙන්නත් පුළුවන්. එතන මොනිටර් වගේක් තියෙනවා. මේ වෙන කොහොමද ඩිස්ප්ලේ ඩැමේජ් වෙලා තියෙන්නේ.
ඉන්න CRT TV එකක්. මේක නම් මේ portable DVD player එකක් වයි පේන්නේ. DVD නෙවෙයි CD වෙන්න ඇති බොහෝ දුරට. CD වෙන්න දුර තියෙනවා පේන්න. කවුරු හරි මේක මේ ගලවලා තියෙනවා. ඉතින් කිසිම අවුලක් නැහැ. වැඩ කරනවා ඇති. හදා ගන්නත් පුළුවන් ඇති. මේකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා පොඩ්ඩක් අරගම් බලන්න අපි මේක වෙන ඩිස්ප්ලේ එකත් එක්කන් තියෙන එක මේක නම් ඩිස්ප්ලේ එක සවුත් වෙලා තියෙන්නේ මොන කෙනෙක් ඉන්නවා රිපෙයාර් කරලා ගන්න පුළුවන් මේවා මොන තිබ්බදන්ටම දැම්මා මම ඒක මෙතන සෙට් එකක් තියෙනවා ඉවාට මෙතන බෙන්නර් වල කෑලි රයිස් කුකර් වල කෑලි තියෙනවා මෙන්න ටීවී එකක් ඔය නම් ඩිස්ප්ලේ කිදලා තියෙන්නේ සම්පූර්ණය black light එක කවුරක් නැතුව ඇති මෙන්න මේ පෙට්ටිය තුන ඌට කන තෝරන්න පෙන්නලා තියෙනවා තනි කර තියෙන්නේ සේකිට් කෑලි මෙතන ස්පෑන් ගොඩක් තියෙන්නේ ඇත්තට මෙතන ගොඩක් හොඳ ඒවා තියෙනවා පාවිච්චි ගන්න පුළුවන් මට්ටමේ ඒවා තියෙනවා මේක මේ ස්ටෑන්ඩ් එක කිසිම උලක් කියලා නැහැ සමහරට මෝටර් එක හවුත්තේ මෝටර් එක දාලා ගන්න පුළුවන් අද කාලේ ෆෑන් එකක් ගන්න ගියොත් 10000ට වැඩි ඉතින් මේවා එකක් අරන් ගිහිල්ලා මේ මෝටර් එකක් දාගන්න ඉතින් අවුලෙන් ඔයාලා දකින්න ඇති මෙතන තිබ්බ ගොඩක් බඩු මේ ප්‍රයෝජනක් ගන්න පුළුවන් ඒවා තමයි තිබ්බේ මේ ගෙවල් වලින් පොඩි පොඩි දේවල් වලට අයින් කරන ඒවා කොටසක්වත් දීලා නෙවෙයි මේ ගෙවල් වල තියෙන බඩු එක ගුවන් එන්නේ ඉතින් ගොඩක් ඒවා වැඩක් ගන්න පුළුවන් දේවල් තියෙනවා ඒකයි මම මේ වීඩියෝ එක ගෙනාවේ ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු එතකල් ඔයාලට ජය වේවා